හෙලු කොහොමද යාළුවනේ? ඉතින් අද පිළිගන්න මගේ channel එකට. ඉතින් අද මම ආවේ මෙන්න මේ වගේ විහාරක කාෆීරියානියක් හදන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් යාළුවනේ මේ වගේ ව්‍යංජනයක් සාමාන්‍යයෙන් හදාගන්න ලේසි. ඉතින් මම කියන්නේ මේ වීඩියෝ එකට යන්න කලින් ඉස්සලා ඔය යට තියෙන subscribe button එකත් ඔබලා යන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝට. හරි ඉතින් මේක පටන් ගන්න කියන්නේ ඉතින් ඉස්සලා කාඩ්බෝඩ් එකක් ඕනේ. ඊට පස්සේ කතුර ඕනේ. අපි ඊට පස්සේ ග්ලූ ස්ටික් බටයක් ඕනේ. ඉතින් ඒකෙන් තමයි ගලවගන්නේ. හරි ඉතින් මෙන්න මෙහෙම දෙකට කපන්න ඕනේ කාඩ්බෝඩ් එක. ඊට පස්සේ ඊට පස්සේ අපි ප්ලේන් මූඩ් එක හදාගන්න කපනවා. මේ කපන්න මේ තියෙන මම කපාගත්ත ප්ලේන් එක තමයි. කොහොමද කපීරයක් වයි නේද යාළුවනේ? හරි ඉතින් දැන් මේකට තරු දෙකක් කියලා පියාපන්. ඉතින් අපි තරු දෙකත් කොහොමද කපාගමු. ඉතින් ඒකටත් මෙන්න මේ වගේ ඔයාලගේ කැමති උසත් දාලා කපා ගන්න. ඉතින් මේ තියෙන මගේ හොයගත්ත දෙක. ඊට පස්සේ අපේ කතුර අරන් යාවත් කපා ගමු. හරි ඉතින් මේ තියෙන මම කපාගත්ත තරු ටික තමයි මේ ප්ලේන් එකේ ඔක්කොම තත් ටික මම කපා ගත්ත යාළුවනේ. ඒ තියෙන්නේ පිටිපස්සේ ඒකේ තියෙන්නේ පිටිපස්සේ වලිගේ ටේල් එක කියලා තමයි අපි කියන්නේ. ඒ තියෙන්නේ ලොකු වින් දෙක නැත්නම් තටු දෙක ඒ තියෙන ඒ සෙට් එක තමයි. ඉතින් යාළුවනේ ඔයාලා මේ කපා ගන්න දෙන්න නැත්නම් මේ අඩිරුලා තියලා කරන්න. ඉතින් මේක හරියම ඉතින් ඔයාලා බලන්න මේ කෑල්ල මොකද්ද? මේකෙන් තමයි අපි තටු දෙක හයි කරන්න ඕනේ. කොහොමද යන්නේ නේද? ඉතින් මේකත් අපි ස්ටික් එකෙන් ගාලා තමයි අලවා ගන්න ඕනේ. එතකොට හයියට හිටින තටු දෙක ගැලවෙන්නේ. අන්න ඔහොම තමයි තටු දෙක සෙට් කරගන්න ෆ්ලයිට් එකට. කොහොමද ගැම්මේ? මෙන්න මෙහෙම තිබ්බම ගැලවෙන්නේ ෆ්ලයිට් එකේ. ඉතින් යාළුවනේ දැන් අපි අනිත් තටු ටිකත් හයි කරගමු. ඉතින් මේක ඔයාලා උස ප්‍රමාණය කපාගෙන එහෙම ග්ලූ ස්ටික් එකෙන් ගාලා අලව ගන්න පරිස්සමෙන්. හැබැයි ඉතින් ග්ලූ ස්ටික් අතේ දැම්මොත් ඉවර තමයි. හරි ඉතින් යාළුවනේ මම අනිත් තට්ටත් මෙහෙම අලව ගන්නවා. පොඩ්ඩක් කරා යනවා. ඉතින් මේක එන්නේ දන්නවා ඉතින් ග්ලූ ගන්න වල හැටි. හරි ඉතින් ඔහොම අපි අලව ගමු. ඊට පස්සේ තද වෙන්න කියලා මම අලුත් කැමරාවක් තියෙනවා. තට්ට ගාවින් තමයි ඒක හදාගෙන තියෙන්නේ. මමට ඒක පස්සේ වීඩියෝ එකක් ගේන්නම් ඒක පිළිබඳව. හරි ඉතින් අපි දැන් මේ ටික තද කරගමු කොහොමද? පාට්ටු එකක් ගේනවා. ඉතින් අපි පාට්ටු කියන්නේ කලින් මිසයිල් එක හයි කරගෙන අනිවාර්යෙන් පාට්ටු එකක් ගේනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා දාගෙන ඉන්නවා. මොකද පාට්ටු එක ප්ලේන් කරන හැටි වීඩියෝ එකක් වට අනිවාර්යෙන්ම දාන්නවා. මට පේන්නේ මිසයිල් එකක් තමයි තියෙන්නේ. මම මිසයිල් නම නම් දන්නේ කොහොමද මේක නෝගයක් හරි කොහොමද විනාශ කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිකාරය නම් දෙකින් ප්‍රයෝජන ගත්තොත් පපිරියනවා. ඉතින් මිත්‍රකත් මේ විදිහට හයි කරගන්න. ඉතින් මම මේක ප්‍රාක්ටිකල් අනිවාර්යෙන්ම ගේනවා. මොකද ඔයාලට මේක ඩිස්කෂන් හිතන මේ ට්‍රේන් කරන වීඩියෝ එක නැත්නම් ගෙනාව නැත්නම් ට්‍රේන් කරන වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා තියන්න පුළුවන්. අද දාන්න ට්‍රේන් කරන වීඩියෝ එක නැත්නම් හෙට දාන්න. එහෙනම් මගේ කඳුල නිවන්නේ කොයිදෝ ඒ සිහිනේ ආදරවන්ති සීන බෙදන්නේ මගේ තුරුලේ නිදා